බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා දහම් දෙසද්දී ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේගෙන් විසාකා බණ අහලා තියෙන්නේ අවුරුදු 7දී. ඒතකොට විසාකාට ඔන්න ටික ටික විසාකා වැඩෙනවා අවුරුද්දෙන් 16යි. මිගාල සිටුතුමාගේ පුතාට කුමාරිකාවක් හොයද්දී විසාකා ඉන්න නගරෙටත් ගියා. ඒ බ්‍රාහ්මණවරු පංච කල්යාණෙන් සුසැඳි කුමාරිකාවක් හොයනවා. කුමක්ද පින්වත්නි පංච කල්යාණ කියන්නේ? කේස කල්යාණය. කේස කල්යාණේ කොණ්ඩේ දිගට පහළට කඩාගෙන වැටිලා පොළොවේ ඉඳලා අඟල් 3-4කින් අර මුහුදු රැල්ල වගේ අර කෙස් වල අග නැවෙනවා මෙහෙම. ඊළඟට තියෙනවා දන්ත කල්යාණේ. දන්ත කල්යාණ කියන්නේ දත් ටික ගානට තියෙන සුදු පාටට. ඊළඟට මාංශ කල්යාණේ ගොඩාක් මහතත් නැහැ, ගොඩාක් කෙට්ටුත් නැහැ. ශරීරයේ ඇට සැකිල්ල පේන්නේ නැහැ. ඊළඟ වයක් කල්යාණය කියලා කියන්නේ අවුරුදු 100ක් ගියත් අවුරුදු 16ක 20ක වගේ හැමේ පැහැපත් බව තියෙනවා. රෙලි වැටෙන්නේ නැහැ හැම. චවි කල්යාණය කියලා කියන්නේ එක ලපයක්වත් නැති හැමක්. සම ගොඩාක් සිනිදුයි එක ලපයක්වත් එක බිබිලක්වත් නැහැ හැමේ. පැහැපත්. ඉතින් මේ බමුණෝ හෙව්ව හිටියේ නෑ. දවසක් වැස්සකට මේ විශාල ශාලාවකට ගොඩ වෙලා ඉඳින් විසාකා කුමාරිකාව 500ක් එක්ක උයනට ගිහිල්ලා වැස්ස වෙලාවේ අර කෙල්ලු 500 දුවගෙන ආවා ශාලාවට. විසාකා හිමීට ආවා. අර බමුණෝ දැක්කා පංච කල්යාණෙන් 4ක් දන්ත කල්යාණි දැක්කේ නෑ. ඒක මුල් කරගෙන අර බමුණෝ කිව්වා විසාකාට කුමරී නුඹ අනාගතේ විවාහ වුණොත් ස්වාමියා වතුර නැතුව මැරෙනවා කිව්වා. ඊට පස්සේ විසාකා ඇහුවා ඇයි ඒ කියලා. ඔන්න දන්ත කල්යාණි පෙනුණා. කිව්වා ඔය මේ මහ වැස්සේ හිමීට එනවා. ස්වාමියා කෑම කනකොට බත් ගුලියක් උගුරේ හිර වුණොත් ඔබ වතුර ගේන්න එහෙම ගියොත් වතුර ටික අරන් හිමීට එනකොට මිනිහා මැරිලා. ඊට පස්සේ විසාකා කිව්වා මේ බ්‍රාහ්මණවරුනි මේ ওই විදිහට කියන්න එපා කිව්වා. දුවන්ට හොඳ නැති 4 දෙනෙක් ඉන්නවා. සරුවාභරණෙන් සැරසිලා ඉන්න මහරජුරු දුවන්න හොඳ නැහැ. කැතයි. මංගල හස්තිරාජයා දුවන්න හොඳ නැහැ. ඔහු ඇත් ගමනින් යන්න ඕන. ශ්‍රමණයන් වහන්සේ දුවන්න හොඳ නැහැ. ස්ත්‍රිය දුවන්න හොඳ නැහැ කිව්වා. ස්ත්‍රිය දුවනකොට මිනිස්සු කියනවා කිව්වා මේ කෙල්ල කොල්ලෙක් වගේ කියලා. කෙල්ල කොල්ලෙක් වගේ කියන වචනේ ස්ත්‍රියට නින්දාවක් කිව්වා. ස්ත්‍රිය ස්ත්‍රියක් විය යුතුයි කිව්වා. තව කාරණාවක් තියෙනවා කිව්වා. කෙල්ලෙක් දුවනකොට පය පැකිල්ල වැටුනොත් එහෙම අතපයක් ඇඹරුණොත් එහෙම කොර කෙල්ලෙක් අතපය කැඩිච්ච කෙල්ලෙක් කියන නින්දාව දෙමව්පියන්ට හොඳ නැහැ කිව්වා. අපි ගෙවල් වල ඉන්න කෙල්ලෝ කිව්වා සාමාන්‍යයෙන් කෙල්ලන්ට විකුණන්න තියෙන භාජනයක් කියන උපමාව හොඳයි කිව්වා. විකුණන්න තියෙන භාජනයක සීරීමක් හරි ඇති වුණොත් එහෙම ඒ භාජනයේ වටිනාකම අඩු වෙනවා කිව්වා. ඒ නිසා විකුණන්න තියෙන භාජනයේ පුංචි සීරීමාවක්වත් නැතුව හොඳටම තියාගන්නවා කිව්වා වෙලෙන්දා. අපේ අම්මලා පුංචි කාලේ ඉඳලා අපි මල් වගේ හදලා අපේ ඇඟේවත් සීරීමක් එනවට අපි කැමති නැහැ කිව්වා. කොහොමද විසාකා? ඉතින් ඔය අහලා අර බමුණෝ පුදුම විදියට පැහැදීමටපත් වෙලා මිගාන සිටුතුමාගේ පුතාට විවාහ කළා දෙනවා. විසාකාගේ තාත්තා ධනංජය සිටුතුමා විසාකාට උපදෙස් 10ක් දෙනවා. යන දවසේ දෝනි ගියාට කමක් නැහැ ගින්දර එහෙම පිටට දෙන්න එපා කිව්වා.
දැන් එහා පැත්තේ ඉන්නවා මිගාර සිටුතුමාට ඇහුණා ඒක. ඉතින් මිගාර සිටුතුමා කල්පනා කරුවා මේ සිටුතුමා මහ කුණෙක් නේ කියලා. එනකෝ ගින්දර ඩිංගිත්තක්වත් දෙන්නේ නැති තරම්. පොඩ්ඩක් අප්සෙට් වුණා. නමුත් මඟුල තීන්දුවයි. ඊට පස්සේ කෝ පිටින් ගින්දර ගන්න එපා. ඊට පස්සේ දෙන අයට දෙන්න කිව්වා. නොදෙන අයට දෙන්න එපා කිව්වා. දෙන අයටත් නොදෙන අයටත් දෙන්න කිව්වා. හොඳට ඉඳගෙන හිටපන් කිව්වා. ඊළඟට ගිනි පුදපන් කිව්වා. මේ විදිහේ උපදෙස් 10ක් දුන්නා. 10ක් දුන්නට පස්සේ දැන් ඔන්න විසාකාට ඒ වෙනකොට මේල පළඳනාවක්වත් හදලා තිබ්බනේ මඟුලට. ඒක රවුමට දෙන්නේ. දැන් අපි කියමු වටාපතක් වගේ ලස්සන රවුමට තියෙන චේන් එකක් වගේ තියෙන්නේ. ඒක හිස මුදුනට දම්ප ගමන් මෙහෙම පල්ලහැට වැක්කිරෙනවා. හරියටම මේ ගොප්පැටේ දක්වාම ඒ රත්තරන් මාලේ වැක්කිරෙනවා. මේ හිස මුදුනේ මොනරෙක්ගේ හිසක් වගේ කොටසක් ඉතුරු වෙනවා. මේ තනින් තනින් වැක්කිරිච්ච රත්තරන් ආභරණේ මොනරගේ පිල් වගේ තියෙනවා. ඒ මේල පළඳනාව විසාංකට ලැබිලා තියෙන්නේ සංසාරේ ශ්‍රමණයන් වහන්සේලාට හරි ආසාවෙන් අටපිරිකර පූජා කළා. ඊට පස්සේ විසාකට දෑවැද්දට දෙනවනේ. දෑවැද්දට දීලා රන් දැන් අපි කියමු රන් උරේකින් භාගයක් දෑවැද්දට දීලා මෙහිම පාත් කරනකොට උරේම වැටෙනවා ඒකට. ගවයෝ ලක්ෂයක් දෑවැද්දට දීලා ගවයෝ ලක්ෂයක් දෙනකොට තව ලක්ෂයක් ගාල් කඩාගෙන එනවා. ඒ සිරිතුමාට හිතන විදියට දෙන්න බෑ ඊට වැඩිය වැටෙනවා ඒකට. ඒකට හේතුව තමයි විසාකා සසරේ දන් දෙද්දී ස්වාමීනි මේක රහයි ඇඟට ගොනයි කියලා තමන්ගේ කතාවෙන් ශ්‍රමණයන් වහන්සේලාට එක බත් ඇටයක් හරි වැඩිපුර වළඳවනවා. දන් දෙද්දී වැඩිපුර වැළඳෙව්වා කියලා යමක් ඇද්ද? ඈට ලැබෙද්දී හිතනවට වැඩිය ලැබෙනවා. ඊට පස්සේ ඈ දැන් ගියා. ගෘහයට ගියා. ගිහිල්ලා ඔන්න දැන් විවාහ වෙච්ච දවසේ රෑ පාන්දර 2ට විතර මේ කෙල්ල කාමරෙන් එළියට පැන්නා. පැනලා කොහෙදෝ ගියා. මේක දැක්කේ මිගාර සිටුතුමා. දැන් හරි හිතට හරි නෑ. දැන් හිතේ කහට තියාගෙන ඉන්නවා එකපාරම කියන්නත් බෑ. මිගාර සිටුතුමාට වැඩිය 100 ගුණයක් ධනෙ තියෙනවා ධනංජය සිටුතුමාට විශාකගේ පියාට. ධනෙ හේතු කරගෙන තැති ගැනීමකට ආවා. ඊට පස්සේ පහවදා නිගණ්ඨයන්ට දානයක් විසාකට කිව්වා අපේ රහතුන් ඇවිල්ලා ඉන්නවා. එන්න දානෙ බෙදන්න කියලා විසාකට හරි සන්තෝසයි. ඇයි ඇයි සෝගන් වෙච්ච කෙනෙන්නේ. දුවගෙන ඇවිල්ලා බලනකොට නිගණ්ඨෝ චී නොදකින් මොන් කියලා ගියා. විසාකට හොඳට කට තියෙනවා. නිගණ්ඨයන්ට ගියේ තරහ. මූසලියෙක් මේ ගෙදෙට්ට ගෙනාවා කියලා. ඊට පස්සේ සිටුතුමා කොහොම හරි සේප් එකක් දැම්මා. අනේ මොකක් කියන්න බෑ ධනවත් නේ විසාකා. දැන් සිටුතුමාට මොකක් කියන්න බෑ. නමුත් හිත සවුත් වුණා. ඊට පස්සේ එදා දවල් සිටුතුමා කෑම කනවා. දියනමු සුකිරිබත්. විසාකා පවන් සලසලා ඉන්නවා. පහවදා එදා නෙවෙයි පහවදා උදේ වරුවේ ශ්‍රමණයන් වහන්සේ නම පිණ්ඩ පාතේ වැඩියා. සවැත් නුවරනේ පිණ්ඩ පාතේ වැඩියා. සිටුතුමා නොදැක්කා වගේ මේ කිරිබත් කෑවනේ. පවන් සලසලා ඉන්න විසාකා එකපාරම ස්වාමීන් වහන්සේ දිහාට හැරිලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වඩින්න අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා කිව්වා. පුරාණේ කියන්නේ පරණ වෙච්ච දේ කියන එක වගේ එකක්. තරහ ගියා. මිගාර සිටුතුමා බත් පිඟානේ පොලේ ගැහුවා.
කෑ ගහලා කිව්වා මේ කිව්ව ඇල්ලලා එළියට දාපන් කියලා. වටේට හිටපු ඔක්කොම සේවකයෝ විසාකත් එක්ක ආපු අය. එක්කෙනෙක්වත් නැහැ අල්ලන්නේ විසාකා. ඊට පස්සේ කෑ ගහලා ඵල යන්න කිව්වා. ඊට පස්සේ කිව්වා පොඩ්ඩක් ඉන්න කිව්වා තරහ ගන්න එපා. ඔබ කියන විදියට මෙහෙට එන්නත් ඔබ කියන විදියට මෙහින් යන්නත් අම්මා අප්පා නැති අසරණ ගෑණියෙක් නෙමෙයි මං කිව්වා. මට අම්මා තාත්තා ඉන්නවා. ඒ අය දුන්න තැන මං ඉන්නවා කිව්වා. මට කල්පනා වුණේ අද කාලේ ගෙදර ප්‍රශ්නයක් වෙනකොට කල් කියන්නේ කොහමද? උඹලා හිතන්නේ මට අම්මා අප්පා නැහැ කියලාද මං යනවා කියලා යනවා. විසාක අනිත් පැත්ත කියන්නේ. කියන විදියට එන්ටයි යන්න කියනකොට යන්ටයි අම්මා අප්පා නැති අසරණ ගෑණියෙක් නෙවෙයි කිව්වා මං. මට දෙමව්පියෝ ඉන්නවා. ඒ අය මම මෙතෙන් දුන්නේ මම මෙතන ඉන්නවා කිව්වා. ඊට පස්සේ අපේ පියාණන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් විසඳා ගන්න කියලා නඩු විභාගයේ සඳහා 8 දෙනෙක් එව්වා මාත් එක්ක. දැන් එයාලට කියලා මේ නඩුව විසඳන්න කිව්වා. ඊට පස්සේ මං කියන්නම් කියලා ඔන්න නඩුකාරයෝ 8 දෙනා ගෙන්නුවා. විසාකගේ ප්‍රශ්නේ දැම්මා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේකි මට අසූචි වළඳනවා කිව්වා පරණ ඒවා. අසූචි. ඉසාක කිව්වා මං එහෙම කිව්වේ නෑ. මම පුරාණේ වළඳනවා කියලා කිව්වේ මේ සිටුතුමා සංසාරේ කරපු පිනකට ලැබිච්ච ප්‍රණීත ආහාර වළඳනවා. අලුතෙන් දන් දීලා පින් රැස් කරගන්නේ. තුරු මේ කන ආහාර පුරාණේ වළඳනවා කියන ගණේට වැටෙන්නේ කිව්වා. මේ සමාජයේ කොච්චර ඉන්නවද පුරාණේ වළඳනනේ. පරණ පිනකින් ලැබිච්ච දේ වළඳනවා අලුත් දෙයක් රැස් කරගන්නේ. ඒකයි මං කිව්වේ කිව්වා. ඔන්න දැන් සිටුතුමාට ආයෙ කතාවක් නැහැනේ. සිටුතුමා ඊළඟ කතාව ඇද්දා. නෑ මං දැක්කා මේ මෙයා විවාහ වෙච්ච දවසේ මේ ගෙන් එළියට පැන්නා කිව්වා. ඊට පස්සේ කිව්වා මට ඇහුණා අස්වගාලෙන් සද්දයක් ඇහුණා කිව්වා. මං ඉක්මනට රෑ රාත්‍රී අස්වගාලේ දිහා බලනකොට වෙලඹක් පැටියෙක් වදනවා. මං ඉක්මනට ගිහිල්ලා ඒ පැටියාව අරගෙන වෙලඹ නාවලා ඇඟේ තෙල් ගල්වලා උපස්ථාන කළා. මං ඇවිල්ලා නිදාගත්තා කිව්වා. ඒක වැරද්දක්ද කියලා කිව්වා මගේ. විවාහ වෙච්ච දවසේ කෙල්ලෙක් ඒ කරපු උපස්ථානේ කොහොමද විසාකා? සිරිතුමාට කතා නැහැ. සිරිතුමා දැන් මොකක් හරි දෙයකින් අපි පසුබහින වෙනකොට පරණ ඔක්කොම අදිනවනේ. ඊට පස්සේ කිව්වා නෑ මට තව ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගේ පියානෝ කිව්වා ගිනි පුදන්ට මේ ගිනි දෙන්න එපා ගෙන් කියලා. අපි එහෙම ලෝභ මිනිස්සු නෙවෙයි කිව්වා. කිව්වා මගේ පියාණන් මට කිව්වේ ගිනි දෙන්න එපා කියලා. ඇතුලේ ස්වාමියාගේ නැන්දම්මගේ ප්‍රශ්න ලිඳක් ගානේ තොටක් ගානේ වැඩපලේ මම ඔයාලා ගැන මේ කිව්වේ. කියන්න එපා කියලා. ගෙරේ ඇතුලේ තියෙන පුරස්න ටික එළියට දාන්න එපා කියලා. අද ගෙවල් වල මිනිස්යාගේ විස්තර හැම තැනම කියාගෙන යනවා ගෑනු කෙනා. ඊට පස්සේ ඒ ගෑනු අයත් කියනවා ගිනිමනේ දාන්නේ. අපේ මිනිහත් ඔය වගේ. තමන්ගේ ස්වාමියාට ගෞරවය දෙන්නේ නැහැ. යම්කිසි කෙල්ලෙක් විවාහ වෙනවා නම් ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න එළියට දාන්න හොඳ නෑ. මගේ තාත්තා එක මට කියලා දුන්නා කිව්වා විසාකා. පිටගින්දර ඇතුළට ගන්න එපා කිව්වේ. එළිය මිනිස්සුත් එක්ක කතා කරනකොට උඹගේ මිනිහා මෙන්න මෙහෙමයි. නැන්දම්ම මෙහෙමයි කියලා පිටදින් මිනිස්සු කියනවා. ඒ ගින්දර අරන් ඇවිල්ලා ඇතුලේ අවුලුව ගන්න එපා කියලා කියන්නේ. ඊට පස්සේ ඇතුළ ගිනි පුදපන් කියන්නේ නැන්ද අම්මාට හොඳට ගෞරවයෙන් හිටපන් කියන එක. හොඳට ඉඳගනින් කිව්වේ. නැන්ද අම්මා මාමා එනකොට නැගිටින්න සිද්ධ වෙන තැන්වල ඉඳ ගන්න එපා. ඒ අයට ආසන පනවලා අයිනක ඉඳගනින් කියන එක. එතකොට ඔය වාගේ අවවාද 10ක්.
පින්වතුනි ඕවනේ මඟුල් ගෙවල් වල දෙන්න ඕන අවවාද නේද? අද මොනවද මඟුල් ගෙවල් වල තියෙන්නේ? බහු භූත නටනවා. මඟුල් ගෙවල් වල අවවාදයක් දෙන්න කෙනෙක් නැහැ. කොයි මඟුල් ගෙදරද විසාකාගේ ජීවිත කතාව කියලා උපදෙස් දුන්නේ? නැන්දම්මත් බොනවා, මාමත් බොනවා, අම්මත් බොනවා, තාත්තත් බොනවා, සහෝදරයොත් බොනවා, බීලා නටනවා. කසාද බඳින්න මාසයකට කලින් ඉඳලා මේ ඩාන්සින් ක්ලාස් කියලා જાතියකට යනවා. ඇයි? එදාට මාල හත දාලා සාරිය දාලා නටන්න. නැද්ද? ගොඩාක් ඈතට ගියා මේ කතා කරන යුගය. අවවාදයක් දෙන්න දන්නේ නැහැ. විවාහ වෙනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. ලොකු වගකීමක් කියලා දුන්නේ. සියලුම දෝෂ වලින් ඈ නිර්දෝෂී කිව්වා. මාමේ හැම චෝදනාවකින් මම නිදහස් වුණා කිව්වා. දැන් මං යනවා කිව්වා. මගේ වස්තුවයි සියලුම සේවක සේවිකාවෝයි සියලු දෙනා රැගෙන මම දැන් යනවා කිව්වා. මම නිර්දෝෂී කෙනෙක්. අන්න දැක්කද? ගෙදරක ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ නිර්දෝෂී වෙන්න තු යන්න එපා. චෝදනාවක් සැකයක් ඇවිල්ලා ගෙදර ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ කෙල්ල ගෙදරින් පැන්න ගමන්ම ඒ චෝදනාව ස්ථිර වෙනවා. ඒ නින්දා ටික විඳගෙන ඒ ප්‍රශ්නේ සත්‍ය එළි වෙනකල් ඈ ඉන්න ඕන. කෝ අද ඒ වගේ දෙන උපදෙස් කෝ? අද ගෙදරක ප්‍රශ්නයක් ඇති වෙලා අම්මට කෝල් කරපු ගමන් අම්මා කියන්නේ උඹට ඉන්න බැරි නම් වරින්. ඕක මොකෙද්ද අහනවා. දැන් නැන්ද මම කියන්නේ. උඹට ඉන්න බැරි නම් වරින් ඕක මොකෙද්ද කියනවා. ඉස්සල්ලාම දවසේ පැන් ඉදිරුවක් අරන් ගිහිල්ලා ඉස්සරහට අම්මේ. ඒකයි මං කිව්වේ මේ කතා කරන යුගයේ ගොඩාක් ඈතට ගියා. ඊට පස්සේ විසාක කිව්වා මං දැන් නිර්දෝෂී මං යනවා. ඊට පස්සේ සිටුතුමා වැඳලා කිව්වා යන්න එපා දුව. මං දුවගෙන් සමාව ගන්නවා කිව්වා. මගෙන් සමාව අරන් නැහැ. මගේ තාත්තගෙන් සමාව ගන්න ඕන. එහෙනම් මං යන්නම් කිව්වා ධනංජානි සිටුතුමා හොයාගෙන. නෑ මගේ තාත්තා යා නෙවෙයි බුදුරජාණන් වහන්සේ. මං හිට දානයක් දීලා උන්වහන්සේට වැඳලා ඒ මැද සමාව ගන්නවා නම් මම ඉන්නවා කිව්වා. හා කිව්වා. ආන් මේ විදිහට තමයි සිටු මැදුරට බුදුරජාණන් වහන්සේ වඩම්ම ගත්තේ. විසාකා මිගාර මාතු වුණා. ඇයි මිගාර සිටුතුමාන්ට නිගණ්ඨව බණහඬ යන්න එපා කිව්වා. බැරි වෙලාවත් ළඟට යන්න වුණොත් මූණට මූණ නම් මුනිච්ච වෙන්න එපා කිව්වා. ඔය ශ්‍රමණයන් වහන්සේගේ ඇස් දෙක දැක්කොත් කැරකිලා යනවා ආවටනේ මායාවට අහු වෙනවා කිව්වා. බලන්න නම් එපා කිව්වා මූණ. ඉතින් ඇත්තටම මිගාර සිටුතුමා කාමරේ මේ පැත්තේ ඉඳලා තමයි බණ ඇහුවේ. පින තියෙන කෙනා මහා මේරු පර්වතෙන් එහා හිටියත් ඒක මගේ බුදුරජාණන් වහන්සේට බාධාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට මිගාන සිටුතුමාගේ හිතේ සංඛාය දිට්ඨිය ප්‍රහාණය වුණා. ඔහු බුදුරජාණන් වහන්සේ ළඟ සමාවගෙන විසාකාව මව් තනතුරේ තිබ්බා. මිගාන මාතු